welcome back to my YouTube channel. ඉතින් අද අපි රසමරස කෑමක් හදන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එන්නකෝ. ඉතින් අද අපි මේ ලෑස්ති වෙන්නේ බ්‍රෙඩ් පුඩින් එකක් හදන්න. අතටම පාන් වලින් පුඩින් හදන්න මාර්ම ලේසි. මේකට අවශ්‍ය වෙන්නේ ඉතාමත් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. අපි අපේ බ්‍රෙඩ් පුඩින් එක හදන්න පාන්, බිත්තර, කිරි, සීනි, වැනිලා කියන මෙන්න මේ අමුද්‍රව්‍ය ටික විතරයි අවශ්‍ය වෙන්නේ. අපේ බ්‍රෙඩ් පුඩින් එක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්න. ඔයාලට මේකට මං ගත්තා වගේ පෙති පාන් ගන්න පුළුවන්. ඒ වගේ වාටි කපාගෙන චූටි චූටි කොටු වලට කපා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට පාන් වල වාටි කපා ගන්නේ නැතුව උනත් ගන්න පුළුවන්. නැත්නම් වාටි කපලා ඉතුරු වෙන වාටි ටික මං වගේ කන්නත් පුළුවන්. අද මං මගේ බ්‍රෙඩ් පුඩින් එක හදන්න පාන් පෙති 7ක් ගත්තා. පාන් පෙති 7ට මං බිත්තර 4ක් ගත්තා. ඔයාලට ඉතින් මේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මං මගේ බ්‍රෙඩ් පුඩින් එක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරන් ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ සීනි ටිකක් කැරමල් ගොඩාක් පැන් රහ ගන්න අකමැති කෙනෙක්. ඒ නිසා මං සීනි හැටි 4ක් වගේ තමයි කැරමල් කරගත්තේ. ඔයාලා පුඩින් එක හදන්න ගන්න භාජනයේ අඩිය සම්පූර්ණයෙන්ම ඔයාලා කැරමල් කරගත්ත සීනි ද්‍රාවණයෙන් වැහෙන විදිහට තියෙනවා. මං මුලින් හදාගත්ත සීනි ටික මදි වුණා. ඊට පස්සේ මං ආයෙමත් සීනි කැරමල් කරගත්තා. සීනි ටික කැරමල් කරලා අපි පුඩින් එක හදන භාජනයට දැම්මට පස්සේ ඔන්න ඔය විදිහට තමයි. ඊට පස්සේ ඉතින් තියෙන්නේ භාජනය පැත්තකින් තියලා බිත්තර ටික හොඳට ගහගන්න. බිත්තර ටික හොඳට ගහගත්තට පස්සේ අපි මේ මිශ්‍රණයට වැල්ල තේ හැඳි දෙකක් එකතු කරනවා. ඔයාලට වැල්ල නැත්නම් එනසාල් ඇට දෙකක් තලලා ඒ මිශ්‍රණයට එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් ආයෙමත් බිත්තර ටික හොඳට ගහගන්න ඕනේ. දැන් මම මේ විදිහට ගහගත්ත බිත්තර මිශ්‍රණයට සීනි මේස හැඳි 7ක් එකතු කරගන්නවා. ඔයා ටිකක් වැඩිපුර පැන් රහ ගන්න කැමති කෙනෙක් නම් ඉතින් ඔයාට පුළුවන් සීනි හැන්දක් එකක් වැඩිපුර එකතු කරගන්න. සීනි එකතු කරගත්තට පස්සේ හොඳට ආයමත් බිත්තරයි සීනි මිශ්‍රණය හොඳට ගහ ගන්න ඕනේ. අපිට අපේ බ්‍රෙඩ් පුඩින් එක හදන්න ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 3ක් වගේ ඕන වෙනවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ කපාගත්ත පාන් කෑලි ටික ග්‍රයින්ඩර් කප් එකට දාලා ෆ්‍රෙෂ් මිල්ක් එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. සමහර අය කිරි පානුව බ්ලෙන්ඩ් කරන්නේ නැතුව කිරි මිශ්‍රණයේ පාන් ටික පුඟවලා මේ බ්‍රෙඩ් පුඩින් එක හදා ගන්නවා. කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. මම පාන් කෑලි හැපෙනවට අකමැති නිසා ඒ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ මම ඒ මිශ්‍රණයටම බිත්තර ටිකක් දාලා ආයෙමත් හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ පුඩින් එක හදන භාජනයට මේ මිශ්‍රණය එකතු කරගන්න. පෙරන්නේ නැතු වුණත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් අපිට තියෙන ස්ටීම් කරගන්න මම ඉතින් ෆොයිල් පේපර් එකකින් කවර් කරලා රයිස් කුකර් එකේ තමයි මේ පුඩින් මිශ්‍රණය ස්ටීම් කරගත්තේ. විනාඩි 45ක් විතර ස්ටීම් කරගත්තට පස්සේ අපේ බ්‍රෙඩ් පුඩින් එක පේන්නේ ඔන්න ඔය විදිහට තමයි. දැන් අපේ බ්‍රෙඩ් පුඩිම හරි ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ බ්‍රෙඩ් පුඩින් එක. මේක මාරම රසට තිබුණා. ඒ වගේම මාරම සොෆ්ට් එකට තිබ්බා. රස පරීක්ෂකතුමා රස බලනවා. කොහමද? මොකද පාමුල් නේද? රසයිද? හොයන්නත් බෑ. සුපිරි. ඉතින් ඔයාලත් මේ රස පුඩින් රෙසිපි එක try කරලා බලන්න. ඉතින් අදට ගිහින් එන්නම්. මාව subscribe කරන්නත් එක්ක කරන්නත් එපා. bye.